හෙලෝ ළමයි good morning ඔයාලා හැමෝටම. ඔන්න අද මගේ පළවෙනි vlog එක අරගෙන ආවා. මේක නම් එච්චර දිග vlog එකක් නෙවෙයි. මං ගෙදර ඉඳලා කැම්පස් එකට යන back to hostel vlog එක තමයි අරගෙන ආවේ. පස්සේ මං දිග vlog අරගෙන එන්න මේ කැම්පස් එකට යන්න අපේ අම්මා මට කට්ලට් හදලා දුන්න අලුත් එක්ක කන්න කියලා. ඒවත් අරගෙන මගේ ඊට පස්සේ රෑ මන් නිදාගන්න කලින් බෑග් ටිකත් ලෑස්ති කරලා ඇදයි යන ඇඳුමත් ලෑස්ති කරලා දාගෙන යන බඩු ටිකත් ලෑස්ති කරලා තමා නිදාගන්න ගියේ. නැත්තම් ඕවා ඒ විදිහටම තැන් තැන් වල දාලා තමා මම යන්නේ. ඊට පස්සේ ඕනි කරන බඩු ටිකත් ලෑස්ති කරලා තියලා නිදාගන්න ගියා. ඊට පස්සේ අනිත් දවසේ උදේ අම්මා මට තඩිපත් එකක් බැදලා දුන්නා යාළුවොත් එක්ක ගිහිල්ලා කන්න කියලා. ඊට පස්සේ බිබිලේ බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා තමයි අපි ගියේ කැම්පස් එකට. මගේ යාළුවත් ආවා. අපි දෙන්නත් එක්කම තමයි කැම්පස් එකට ආවේ. අපේ බස් එක බිබිලෙන් 9ට තමයි කොළඹට පිටත් වෙන්නේ. ඊපස්සේ කොළඹට එද්දී 4 විතර වෙනවා. අපි කොහොම හරි කැම්පස් එකට යද්දී එදා 6 විතර වුණා. මගේ සෙරෙප්පු දෙකක් කඩලා ඊට පස්සේ කොටුවෙන් සෙරෙප්පු දෙකකුත් අරගෙන අපි කොටුවේ බහලා තව බස් දෙකක එන්න ඕනි හොස්ටල් එකට එන්න. එහෙම අපේ වැඩ ටිකත් කරගෙන එනකොට ඉතින් 6 විතර වුණා. ඔයාලත් එන්නකෝ මගෙත් එක්ක මේ දුර ගමන යන්න. ඒරෑනේ බෝමල් සේන උඹට ලන්නුවා මාගාව ඉන්නම් කියලා නෙත් කොනින් කීවා ආදරේ මා පැවසිනහා හිතට හරි නැතුවා සද වගේලා ඔබත් කියනා මනුත්‍ර හැඬුවා හිත දන්නේ අඟයක් නෑ උඹලගින්ම හිදි කාලේ නාමල් පෙති. ඔයාලා දන්නවද හැමදාම කැම්පස් එකට යන ගමනේදී මම නම් යන්න ආසව තැන තමයි මේ නුවර වැව රවුම ළඟින් යන එක. ඇත්තට මේ දැනෙන ෆීලින් එක නම් කියන්න තේරෙන්නේ නැහැ. එදා අපි ගිය දවසේ පොඩි වැස්සකුත් වැස්සා. ඒකත් එක්ක හරිම ලස්සනයි වැව. බලන්නකෝ ඔයාලත් මේ වීඩියෝ ක්ලිප් එක දිහා. පුදුම බඩගින්නකින් හිටියේ. ඒත් ඉතින් හොස්ටල් එකට ගිහිල්ලාම තමයි කන්න වෙන්නේ. දැන් නම් මේ කැලණිය හරියෙන් යද්දී දැන් ඉතින් ළඟයි කොළඹට. පැය 7ක ගමනක්. ඇත්තටම උදේ 9 ඉඳලා හවස 4ට විතර තමයි දැන් අපිට බහින්න වෙන්නේ කොටුවෙන්. පැය 7ක් විතර ඉතින් ගියා. බස් එකේම තමයි අද දවසම ගෙවුනේ. ඇස්සේ කොටුවේ බහලා මගේ සෙරෙප්පු දෙකක් කන්න කිව්වනේ. මට සෙරෙප්පු දෙකකුත් අරගෙන 138 බස් එක හොයාගෙන ගිහිල්ලා බස් එකේ නැගලා දැන් අපි ඊට පස්සේ ආයෙ කිරුළපන බහින්න ඕනේ. කිරුළපන බහලා ආයෙ නාරහෙන් පිට බස් එක හොස්ටල් එකට එන්න ඕනේ. ඔන්න ඉතින් කොහොම හරි අපේ හොස්ටල් එකට ආවා. අම්මෝ පුදුම සහනයක් දැනෙන්නේ. ඇත්තටම පැය 7ක් විතර බස් එකේ ඉඳලා එන්න ඕන තැනට ආවට පස්සේ ඇත්තටම හරිම නිදහසක් ගන්නවා. දැන් ඉතින් මේ අපි හොස්ටල් එකෙන් එළියට යද්දිත් මෙතන නම ලියලා ඉවර වෙලා මේ පොතේ අස්සම් කරලා වෙලාව දාලා තමයි යන්න ඕනේ. එනකොටත් අපේ නම ලියලා අස්සම් කරලා තමයි ඇතුළට එන්න ඕනේ. ඔන්න දැන් අපි ඇත්තම කිව්වොත් මේ ආවේ සතියකට වඩා වැඩි හිටියා කොහොම හරි ගෙදර. ඊට පස්සේ තමයි මේ හොස්ටල් එකට ආවේ. ඊට පස්සේ වොෂ් එකක් දාලා ගෙනාව බත් එක මා යාළුවයි දෙන්න කෑවා. ඉතින් කයියක් දාගෙන ගෙනාව බත් එකක් කාලා ඉවර වෙලා මම මගේ ඇඳ
නිදහස් කරගන්න තමයි හදන්නේ. දැන් අපි සතියකට වඩා වැඩි කාලයක් ගෙදර ඉඳලානේ ආවේ. ඒ නිසා ඔක්කොම ටික අස් කරලා තමා ගියේ. දූවිලි වහල් නිසා දැන් ඔක්කොම ටික ලස්සනට පිළිවෙලට හදාගන්න ඕනේ. හීන හිත දවනා මගේ ළඟ ආදරේ සොයනා එදා උන්නෑද නුඹ කියනා හිතවන්තීද මග බලනා නමුදු කිසිදාක ජලි නොයනා පනියට ආකහේදෙනා පෙන්වන්තී. ඔහොම තමයි ඉතින් මගේ එදා දවස ගෙවුනේ. මේක මගේ පළවෙනි බ්ලොග් එක නිසා ගොඩක් අඩුපාඩු ඇති. ඉස්සරහට මම ලස්සන බ්ලොග්ස් අරගෙන එන්නම්. මගේ channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ආයේ අලුත් බ්ලොග් එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝම පරිස්සමින්